ජංගම දුරකථනයේ සිග්නල් නිතර යාම එම දක්නට ලැබෙන සුලභ ලක්ෂණයක්. ජංගම දුරකථනයේ සිග්නල් නිතර යාම එම සිදුවන්නේ ඇයි? ඊට බලපාන හේතු රාශියක් තිබෙනවා. ඔබ ජීවත් වන ප්‍රදේශය තුළ අයහපත් කාලගුණික තත්ත්වයක් පවතිනවා නම්, කියන්නේ වර්ෂාපතනයක්, අධික වර්ෂාපතනයක්, සුළං හැමීමක්, කුණාටු සහගත තත්ත්වයක් සහ අධික මීදුන් සහිත තත්ත්වයක් තිබෙනවා නම් ඔබේ දුරකථනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඔබේ දුරකථනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වැඩි වෙන්න බලපාන තවත් හේතුවක් වෙන්නේ ඔබේ ජීවත් වන ප්‍රදේශය සහ ඔබේ දුරකථනයට සිග්නල් ලැබෙන කුළුණු සහිත ප්‍රදේශය අතර දුරක් ප්‍රමාණය දුරස්තව පිහිටීම. එයත් දුරකථනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වැඩි වෙන්න බලපාන සාධකයක් වෙනවා. භෞතික සාධකයන් හේතු කොටගෙනද දුරකථනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උස ගොඩනැගිලි, කඳු සහිත පරිසරය, නෙට්වර්ක් අතර ඇතිවෙන ගැටීම දුරකථනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වැඩි වෙන්න බලපානවා. සොෆ්ට්වෙයාර් වල ඇතිවෙනා වූ ගැටලු, දුරකථනය හා සම්බන්ධ මෘදුකාංගවල ගැටලු සහගත තත්ත්වයන් මතුවීමද දුරකථනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වැඩි වෙන්න බලපාන ප්‍රධාන සාධකයක් වෙනවා. outdated software, යාල්පනක software සහ බොහෝ වෙලාවට දුරකථනය තුල apps ගණනාවක් රනින් වෙනවා නම්, දුවනවා නම් මෙයා දුරකථනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වැඩි වෙන්න බලපාන ප්‍රධාන සාධකයක් වෙනවා. පළුදු වූ සිම් එකක් ඔබේ දුරකථනයට සම්බන්ධ කොට තිබෙනවා නම් දුරකථනයට ලැබෙන සිග්නල් අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම පළුදු ඇන්ටනාවක් පවතිනවා නම් එයත් ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වැඩි වෙන්න බලපාන සාධකයක් වෙනවා. බොහෝ වෙලාවට දුරකථනයේ පවතිනා වූ බැටරියේ විදුලි ධාරිතාව පහළ මට්ටමක පවතිනවා නම් එයත් දුරකථනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වැඩි වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන සාධකයක් වෙනවා. ඇන්ටනාවක් සවිකොට තිබෙනවා නම් එතකොට ඇන්ටනාව මගින් එන තරංගවලට බාධා කිරීමක් නැතොත් බ්ලොක් කිරීමක් සිදු වෙනවා නම් දුරකථනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වැඩි වෙන්න එයත් ප්‍රධාන වශයෙන් බලපානු ලබනවා. ඔබ නිතරම උත්සාහ කරනවා නම් Wi-Fi මගින් කෝල් ලබා ගැනීමට උත්සාහ කරනවා නම් එයත් දුරකථනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වැඩි වෙන්න බලපාන ප්‍රධාන සාධකයක් වෙනවා. දුරකථනයේ software නැතහොත් උපාංග හදිස්සියේ කියා විරහිත වීම දුරකථනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වැඩි වෙන්න බලපාන තවත් සාධකයක් වෙනවා. සේම reset network settings කට්ටල අංක නැවත සකස් කිරීම නැතහොත් සූදානම් කිරීම දුරකථනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වැඩි වෙන්න බලපාන තවත් සාධකයක් වෙනවා. බොහෝ වෙලාවට ඔබට ලැබෙන ඔබේ දුරකථනයට ලැබෙන සිග්නල් ගොඩනැගෙන්නේ ඒ හා සිතව ගොඩනගා තිබෙන සිග්නල් කණු පදනම් කොටගෙන. මෙම කණු ආශ්‍රිතව උපකරණ සම්බන්ධ කොටගෙන ගොඩනැගීමක් සිදුවන්නේ නම් එවිටද දුරකථනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. දුරකථන කුළුණු ආශ්‍රිතව උපකරණ ඉවත් කිරීම දුරකථනයට ලැබෙන සිග්නල් අඩු වැඩි වීමට බලපාන තවත් සාධකයක් වෙනවා. network settings එවත් කට්ටල අංක දුරකථනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වැඩි වෙන්න බලපාන තවත් එක් සාධකයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. බොහෝ වෙලාවට මෙම කට්ටල අංක පිහිටන ආකාරයේ වැරදි බවක් පවතිනවා නම් දුරකථන වලට ලැබෙන සිග්නල් නැති වෙන්නේ නැතොත් අඩු වැඩි වෙන්න එයත් බලපානු ලබනවා. විස බීජ කට්ටල අංක පැවතීම දුරකථනයට ලැබෙන සිග්නල් නැති වෙන්නේ නැතොත් අඩු වැඩි වෙන්න බලපාන තවත් එක් සාධකයක් වෙනවා. දුරකථනයට සපයනු ලබන සිග්නල් කණු හරහා සපයනු ලබනවා.
ඒ අනුව ෆැක්ටරි රීසෙට් කරන විට ෆැක්ටරි නැවත පිහිටවන විට දුරකථනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන් නැතහොත් නැති වෙන්න පුළුවන්.